හෙලෝ අද මං කරන්න යන්නේ vlog එකක්. මේක නිකම්ම vlog එකක් නෙමෙයි. pick me vlog එකක්. එහෙනම් අපි බලමු කොහොමද මම pick me යන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු මොනවද මම pick me යද්දි ගෙනියන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා මේ pick me bag එක. ඉතින් මම මේක මෙන්න මේ විදිහට ඉස්සරහින් තියාගන්නවා. ඊට පස්සේ මට ඒක පිටේ එල්ල ගන්න ඕනේ නෑ. මේක මට පහසුයි මේ විදිහට. ඊළඟට මම ගෙනියනවා වතුර බෝතලය. මේ වතුර බෝතලේ මම ඇතුලේ දාගන්නේ. ඒ වගේම මම ගෙනියනවා පවර් බැංක් එක. මොකද මට නිතරම Google Map එක ඔන් කරන් තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා බැටරි බහිනේ ඉඳලා. ඒ වගේම මම තව අරන් යනවා හෙල්මට් එක. මොකද මම ෆුඩ් ඩිලිවරි සහ පැසෙන්ජර් කියන දෙකම කරන නිසා. හරි. එහෙනම් අපි පාරදී හම්බෙමු. ඔන්න ඔය විදිහට මම ඇප් එක ඔන් කරගෙන ඉස්සරහට යද්දී ටික වෙලාවකින් මට හයර් එකක් වදිනවා. ඉතින් මේ වෙන්නන්නේ මට වැදුන හයර් එක. මේ පැසෙන්ජර් පිකප් කරගන්න මට කිලෝමීටර් එකක් විතර යන්න වෙනවා. එහෙනම් අපි දැයියා. ඉතින් ඔය විදිහට මම ලොකේෂන් එකට ආවට පස්සේ ඒ කස්ටමර් ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒ ට්‍රිප් එක කැන්සල් කරා. මොකද කාලේ වටින නිසා. ඊට පස්සේ මම ආයෙත් පිටත් වුණා. ඉතින් මට ලැබුණා තව හයර් එකක්. ඉතින් බයික් එකට හුලම් මදි නිසා මම බයික් එකට හුලනුත් ගැහුවා. මම ඉතින් ආයෙත් කියා. මෙන්න ඉතින් තවත් හයර් එකක්. මේ විදිහට මට තව හයර් ආවා. ඕගොල්ලන්ට පේනවා ඇති මට දැන් කීල්ස් එකෙන් ඕඩර් එකක් වැදුණා. හරි, එහෙනම් අපි දැන් යන් මේ ඕඩර් එක බාර දෙන්න. හෙලෝ මේ පික් මී ඕඩර් එකක් තියෙනවා. ඔව්. මේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා දින්නේ. හරි. කොහොමද ගාඩියක් කියලා ඔයා ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ඔය ගජබා පාර තියෙන මේ බල්බල් ජාලේ පිටපත ගේට් එක ළඟට නේද? සියනෑ පාර නෙමෙයි. සියනෑ පාර නෙමෙයි. මේ මෙතන ආරෝග්‍ය හොස්පිටල් එක ළඟින් දාලා එන්න ඕනේ. එතන පාරන්නේ. හෙලෝ මේ ගජබා මාවතේ ගොඩක් ඇතුළට එන්න ඕනද? ඉතින් මේ තියෙන්නේ මගේ අද දවසේ අවසාන හයක. එහෙනම් ඉතින් මම දැන් ගෙදර ආවා. අපි බලමු මං අද කීයක් හොයලා තියනවද කියලා. ඉතින් මේ තියෙන්නේ අද දවසේ ආදායම. මම පැය 2:00ක් විතර කාලයක් අතරතුර හෙව්ව ගාන තමයි මේ තියෙන්නේ. මෙතන දෙනවා රුපියල් 1300ක්. එතකොට තෙල් වලට මම 250ක් අයින් කරොත් මෙතන තියෙනවා 1150. ඉතින් පැය 2:00ක් වගේ කාලයක් අතරතුර රුපියල් 1150ක් විතර පික් මී වලින් ආදායම ඉබෙව්වා. ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ වීඩියෝ එක උනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.